right. සියලු දෙනාට පුතේ සුබ දවසක්. ආයිබෝවන්. අපි අදත් කතා කරමු ගිය සතියේ නවත්තපු කොටසේ අපිට කතා කරන්න ඉතිරි වෙලා තියෙන්නේ අපෘෂ්ඨ වංශයෙන් අපි ගිය සතියේ කතා කරා. අද අපිට කතා කරන්න තියෙන්නේ මේ පෘෂ්ඨ වංශයෙන් ගැන. හරිද? right. ලියන්න පුතේ පෘෂ්ඨ වංශයෙන් පෘෂ්ඨ වංශයෙන් අපි පහකට බෙදා ගමු right. මේ විදියට කෑලි පහකට කඩා ගන්න. එක පිස්කේස් ඇම්ෆීබියා reptilia aves mammalia. right. එතකොට පෘෂ්ඨ වංශයෙන් ගත්තාම පුතේ කාණ්ඩ පහකට වෙන් කරනවා. කොඳු වැට පෙලක් සහිත සතුන් මේ සියල්ලටම කොඳු වැට පෙලක් සහිතයි. අපි ගිය සතියේ වීඩියෝ එකකින් කතා කරේ කතා කරේ කොඳු වැට පෙලක් රහිත සත්ව කාණ්ඩ පහේ වර්ගීකරණය. එතකොට ඒක කොයි විදිහටද කියන එක අපි කතා කරා. අද අපි කතා කරන්නේ පෘෂ්ඨ වංශයෙන් එහෙම නැත්නම් කොඳු වැට පෙලක් හෙවත් කශේරුකාවක් සහිත සත්ව කාණ්ඩ එයාලගේ ගති ලක්ෂණ අනුව බෙදලා තියෙනවා පුතේ කාණ්ඩ පහකට. අපි ගත්තා පිස්කේස් මත්ස්‍යයෙන් අයිති වෙන්නේ පිස්කේස් ගණයට. එතකොට ඇම්ෆීබියා උභයජීවීන් අපි සරලව උභයජීවීන් කියලා කිව්වට අපි ඊටත් පල්ලෙහා පන්ති වලදී අපි ඉගෙන ගත්තා ජලය සහ ගොඩබිම යන දෙකේම ජීවත් වෙන සත්වයින් කියන එක. ඊළඟට රෙප්ටීලියා උරගයින් බඩගා යන සතුන් සරලව අපි හැඳින්නුවේ බඩගා යන සතුන් විදියට. ඊළඟට අපි කතා කරනවා ආවේස් නැත්නම් පක්ෂී පියාඹන සත්ව කාණ්ඩය අපි හරි. එතකොට ආවේස් එතකොට අපි ගන්නවා කුරුල්ලෝ පක්ෂී පියාඹන්න බැරි ඈත් හිටියට පොදුවේ පියාඹන්න පුළුවන් කියන අය තමයි ඒ කාණ්ඩයට වැටෙන්නේ. ඊළඟ මැමේලියා කිරිබී වැඩෙන සත්තුන් ශීරපායින් කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ ඉපදෙන පැටව මවගෙන් කිරිබී වැඩෙන කිරි වලින් පෝෂණය වන සත්වයින් හැටියට තමයි අපි යාලව හඳුන්වන්නේ. right. අපි ගමු ඊට පස්සේ අපි මේකෙදි right. ඔයාලා මෙහෙම කොටස් පහකට වෙන් කරගත්තාම අපිට හරි ලේසි. එතකොට පාඩම් කරද්දී මෙයාගේ ගති ලක්ෂණ right පහලට ලියන්න. එතකොට පොතේ මං කිව්වා ඔකට පිටු නැති පොතක් ගත්තාම මෙහෙම කෙලින් අතර නැතුව අනිත් අතට ගාගන්න. එතකොට පොත මෙහෙම හරව ගත්තාම පාඩම් කරගෙන යන්න ලේසි. හරි right. සාමාන්‍ය අපි පිස්කේස් විදියට හඳුන්වන්නේ පිස්කේස් අපිට මත්ස්‍යයෙක්නේ. මත්ස්‍යය ගත්තාම අපි මෙහෙම චිත්‍ර අඳිද්දී ඒ කාලෙදි මෙහෙම දානවා. right. මේ මොනවද ඒ දැම්මේ? right. සාමාන්‍යයෙන් මත්ස්‍යයන්ගේ දේහය මම ලියා ගන්න ඕන එක මේන් දැන් ලියා ගන්න කියලා කියන්න මම මේ පැහැදිලි කරනවා. හරිද පුතේ? එතකොට දේහය කොරපොතු වලින් ආවරණය වෙලා තියෙනවා. right.
දේහය කොරපොතු වලින් ආවරණය වෙනවා. රයිට්. එහෙනම් පළවෙනි එක අපි නෝට් කරගන්නවා. දේහය කොරපොතු වලින් ආවරණය වී ඇත. දේහය කොරපොතු වලින් ආවරණය වී ඇත. දේහය කොරපොතු වලින් ආවරණය වී ඇත. රයිට්. ඊට පස්සේ අපි දෙවෙනි කරුණ එයාගේ පිටිපස්සේ මෙහෙම වල්ගයක් තියෙනවා. ඊට පස්සේ ඉහළින් ඔහොම තියෙනවා, පහළින් ඔහොම තියෙනවා. මෙන්න මෙතනින් එක සුදු පාට නැන්දත් මං අන්න. මෙන්න මෙහෙම. මේවට අපි කියනවා පුතේ වරල්. මෙන්න මේ මත්ස්‍යයින්ට වරල් පිහිටනවා. මේ වරල් පිහිටීමේ ප්‍රධාන හේතුව තමයි දැන් අපේ නම් සංචරණ උපාංග විදිහට අපි පාදය භාවිතා කරනවා. එතකොට මාළුවටත් එයාගේ සංචරණ උපාංගයේ හැටියට භාවිතා කරන්න එපා. එයාට පිහිනන්න. දැන් මාළුව වුණාම පිහිනනවා. අපි ඇවිදිනවා වුණාට මාළුව ඇවිදිනවා කියන්නේ නැහැ. මාළුව පිහිනනවා. පිහිනන්නත් එයාට ඇඟ. හරිද? දැන් ඇඟ කෙලින් මේ විදිහටනේ මාළුවා ඉන්නේ. මේ අතට ඔහොම මාළුවා නැහැනේ. හරි. ඔය අතට නැහැනේ. පැත්ත දාලා පිහිනන්නේ නැහැනේ. මැරෙන්න යන්නේ නැත්තම් වරලක් නැති වුණාම. හරිද? එයාගේ මේ වරල් පිහිටන්නේ සංචරණයට. සංචරණයට. නැත්තම් අපි ඒකෙදි නියම සංචරණය එයාගේ මොකද්ද පුතේ? පිහිනීම. පිහිනීමටයි සන්තුලනය. දේහය බැලන්ස් එකේ තියාගන්නයි. තමයි එයාට වැඩිපුර වැදගත් වෙන්නේ මෙන්න මේ වරල් භාවිතය. රයිට්. දෙවෙනි එක ලියන්න. පිහිනීම හා සන්තුලනය සඳහා වරල් ඇත. පිහිනීම හා සන්තුලනය සඳහා. පිහිනීම හා සන්තුලනය සඳහා වරල් ඇත. මෙයාට පුළුවන් මෙන්න මේ සාමාන්‍ය අපි ගත්තාම පුතේ ධ්වනිය. ධ්වනිය අපි කියන්නේ ශබ්දය නේද? ශබ්දය. මෙන්න මෙයාට මේ ශබ්දය අඳුර ගන්න පුළුවන්. සාමාන්‍ය ශබ්දයේ වාතයට වඩා ජලයේ වැඩි වේගයකින් ධ්වනි ශක්තිය ගමන් කරනවා. ජලයේදී වේගය වැඩි, කම්පන වේගය වැඩි. ඒ නිසා මෙයාට මේ ජලයේ කම්පන හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. හරිද? ජලයේ ඇති කරන ශබ්ද හඳුනා ගන්න හැකියාව මෙයාට තියෙනවා. ඒ ශබ්ද හඳුනා ගන්න මෙයාට වැදගත් වෙන්නේ අපි ගත්තාම රයිට්. අපි ඒවට කියනවා මොනවා කියලාද? ශබ්ද හඳුනා ගන්න වෙලාවේ අංශක රේඛා තියෙනවා යාට. හරිද පුතේ? ජලයේ කම්පන හඳුනාගත හැකි අංශ රේඛා තියෙනවා. අපිට එයාට ගත්තාම ඕන කම්පනයක් එයාට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ජලයේ ඇතිවන කම්පන හඳුනා ගන්න පුළුවන් එයාට. හරිද පුතේ? රයිට්. අපි ඒක මෙන්න මේ විදිහට ලියමු. ජලයේ කම්පන හඳුනාගත හැකි ජලයේ කම්පන හඳුනාගත හැකි ජලයේ කම්පන හඳුනාගත හැකි अंश रेखा ඇත. अंश रेखा. अंश रेखा. රේඛා अंश රේඛා තියෙනවා. රයිට්. ප්‍රශ්නයක් තියෙනවා මාළුවට මේ ඇහි පිහාටු නැහැ. මෙහෙම ගත්තාම ඇසේ පිහාටු නැහැ. ඇසිපිය නැහැ. හරිද? රයිට්. ඇසිපිය නොමැති ඇස් දරයි. ඇසපිය නොමැති ඇස් ඇත කියලා. එහෙම කෙටි කරමුනේ. ඇසිපිය නොමැත ඇස් ඇත. ඇසිපිය නොමැති ඇස් ඇත. ඇසිපිය නොමැති ඇස් ඇත. සාමාන්‍ය මෙයාගේ හෘදයක් පිහිටනවා. හෘදය රයිට්. හොඳට මතකද? කුටීර දෙකකි. හෘදය කුටීර දෙකකි.
හෘදේ කුටීර දෙකයි. දැන් අපි දන්නවා හෘදේ අපේ නම් කුටීර හතරයි, කර්ණිකා දෙකයි, කෝෂිකා දෙකයි. මෙයාගේ තනි කර්ණිකාවයි තනි කෝෂිකාවයි පිහිටන්නේ. හරි? තනි කර්ණිකාවයි තනි කෝෂිකාවයි පිහිටන්නේ. හරි? හෘදේ කුටීර දෙකකේ. ඊළඟට චලතාපි. right. මම ඒක පැහැදිලි කරන්නම්. චලතාපි. මෙයා චලතාපී කියන්නේ හේතුව තමයි අපි ගත්තාම පුතේ චලතාපී කියන්නේ දැන් පරිසරයේ උෂ්ණත්වය සමග දේහ උෂ්ණත්වය වෙනස් වෙනවා නම් අපි ගත්තාම අපේ පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි නම් මාළුවගේ ඇඟේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ට වැඩි වෙනවා. මේක 35 වුණොත් එහෙම එයාගේ උෂ්ණත්වය 35ට යනවා. ඒක මාළුවට හොඳ නැහැ. ඒ නිසා තමයි මාළු ගොඩක් වෙලාවට ජලයේ පහළ රස්න වෙලාවට ජලයේ මතු පිට ඉන්නේ නැහැ. ජලයේ පහළට ගමන් කරනවා. රස්න වෙලාවේදී යාට ජීවත් වෙන්න බෑ. යාගේ දේහ උෂ්ණත්වය යාට පාලනය කරන්න බෑ. වැඩි වෙද්දි වැඩි වෙනවා, අඩු වෙද්දි අඩු වෙනවා. අන්න එහෙම සත්තුන්ට අපි කියනවා චලතාපී සතුන්. අපි ඇවිල්ලා අචලතාපී. අපේ දේහ උෂ්ණත්වය නියතයි. අපේ ගත්තාම 36.9යි සෙල්සියස්. දල වශයෙන් අපි ගත්තොත් එහෙම 37යි කියලානේ කියන්නේ. අපේ දේහ උෂ්ණත්වය වැඩි වෙන්නත් දෙන්නේ නැහැ, අඩු වෙන්නත් දෙන්නේ නැහැ. මේකේ තියාගන්න. හයිපොතැලමස් කියන එක්කෙනා තමයි මේකට උදව් කරන්නේ. හරිද? අපේ ශරීරයේ පිටියුටරියට චුට්ටක් ඉහළින් මොලේ තියෙනවා හයිපොතැලමස්. එතකොට මේ හයිපොතැලමස් මගින් පුතේ දේහ උෂ්ණත්වය අපේ යාමනය කරනවා. නියත කරනවා. අපේ ඇඟේ වැඩි වෙන්න ගත්තොත් දාඩිය දාලා අඩු කරනවා. අඩු වුණොත් වෙවුලලා හිරිගඩු දාලා අය ගන්නවා දේහ උෂ්ණත්වයේ තිබ්බ දැන්. දැන් මත්ස්‍යන්ගේ ඒක කරන්න බෑ. මත්ස්‍යන්ගේ එහෙම වෙන්නේ නැහැ. එතකොට එයාලා අචලතාපී නෙමෙයි චලතාපී. ඒ කියන්නේ දේහ උෂ්ණත්වයේ එයාලට නියත මට්ටමක තියාගෙන ඉන්න බෑ. එයාලා ඒ නිසා සිද්ධ වෙනවා පරිසරයේ තනින් තැනට ගමන් කරන්න. සීතල තැන්වල ඉන්නන දේහ උෂ්ණත්වයේ ජලය වැඩි වෙනවා නම් සීතල තැනකට ගමන් කරනවා. අපි එයාලට කියනවා චලතාපී. ඒ කියන්නේ පරිසරයේ උෂ්ණත්වය සමග දේහ උෂ්ණත්වය වෙනස් වන සතුන්. හරිද? පරිසරයේ උෂ්ණත්වය සමග දේහ උෂ්ණත්වය වෙනස් වෙන සතුන්ට අපි කියනවා චලතාපී. ඊට පස්සේ අපි ලියුවා හෘදේ කුටීර දෙකයි තනි කර්ණිකාවයි කෝෂිකාවයි තියෙනවා. චලතාපී කියලා ලිව්වා. ඊළඟට මෙයාලගේ විශේෂ දෙයක් තියෙනවා. ශ්වසනය සඳහා මෙයාලගේ තියෙන ජල ක්ලෝම කරමල් ජල ක්ලෝම ඇත. ශ්වසනය සඳහා ජල ක්ලෝම ක්ලෝම ඇත. කරමල් තියෙන්නේ. මෙයාලට මේ විශේෂත්වයක් මත්ස්‍යයන් වර්ග ඉන්නවා පුතේ. අස්තික මත්ස්‍යයන් ඉන්නවා, කාටිලේජ් මත්ස්‍යයන් ඉන්නවා. හරි? මත්ස්‍යයන් ගත්තාම එයාලගේ අස්තිය අපි ගත්තාම මේ සමහර මාළුන්ගේ මෙන්න මෙහෙම කට්ටක් තියෙනවා. මෙහෙම ගොඩක් කට්ට තියෙන්නේ පුතේ අස්තික මත්ස්‍යයන්ගේ. මම පෙන්දෙත් ඔහොම කටු තියෙනවා. හරි? කාටිලේජ් මත්ස්‍යයන්ගේ ගොඩක් වෙලාවට තියෙන්නේ මෙහෙම තනි කටුවක්. මේකේ මොහො විදිහට ගිහිල්ලා නැහැ සමහර අයගේ. ගිහිල්ලා තියෙනවා නම් කටු චුට්ටයි. හරි? එතකොට අස්තික මත්ස්‍යයන් ඉන්නවා, කාටිලේජ් මත්ස්‍යයන් ඉන්නවා. රයිට්. අපි මෙහෙම මත්ස්‍යයන්ගේ අභ්‍යන්තර සැකිලි ආකාර දෙකකි. මත්ස්‍යයන්ගේ අභ්‍යන්තර සැකිලි ආකාර දෙකකි. සාමාන්‍ය වැඩිපුරම ඉන්නේ මේ අස්තික මත්ස්‍යයන් නේ. කාටිලේජ් මත්ස්‍යයන් දකින්න හම්බෙන්නේ අපිට කරදියේ විතරයි.
සාමාන්‍ය මෙයාලගේ මුඛයේ ඉස්සරහින් පිහිටන්නේ. මෙයාලගේ මුඛය ඔය යටින් උදරයේ යටින් ඔන්න ඔහොම මෙන්න මේ විදිහට තමයි මුඛය පහළින් පිහිටන්නේ. මෙයාලගේ ඉස්සරහින් අස්තික මත්ස්‍යයන්ගේ මුඛයේ ඉස්සරහින් පිහිටන්නේ. හරි ඔය වෙනස්කම්. හරි එතකොට අපි ලිව්වේ පුතේ මොකද්ද මේ අභ්‍යන්තර සැකිල්ලි ආකාර අනුව මත්ස්‍යයන් ආකාර දෙකයි. රයිට්. ලියන්න අස්තික මත්ස්‍යයන්. අස්තික මත්ස්‍යයන් ඒ උදාහරණ දෙමු. මිරිදිය කරදිය දෙකේම ජීවත් වෙනවා. හරි ආන්ද ලූල බලය සාලය හුරුල්ලා. ආන්ද ලූල බලය සාලය හුරුල්ලා. රයිට්. ඊළඟ කාට්ලේජ මත්ස්‍යයන් ලියන්න පුතේ. කාට්ලේජ මත්ස්‍යයන් මෝර මඩුවා. මෝර මඩුවා. මෝර මඩුවා. හරි රයිට්. ඔන්න මත්ස්‍යයන් ගැන කතා කරා. අය බලන්න. දේහය කොරපොතු වලින් ආවරණය වෙලා තියෙනවා කියලා කිව්වා. පිහිනීම හා සන්තුලනය සඳහා වරල් භාවිතා කරනවා කියලා කිව්වා. ජලයේ කම්පන හඳුනා ගන්න එයාගේ තියෙන අපතේ අංශක රේඛා පද්ධතියක් තියෙනවා. ඊළඟ ඇසිපිය නොමැති ඇස් තියෙනවා. හරිද? ඇහි පිහාටු නැහැ. හෘදේ කුටීර දෙකයි. තනි කර්ණිකාවයි තනි කෝෂිකාවක් තියෙනවා. ඊළඟ චලතාපී. ඊට පස්සේ ලිව්වා මේ ශ්වසනය කරමල් නැත්නම් ජලක්ලෝම මගින්. ඊළඟට අභ්‍යන්තර සැකිල්ල අනුව ආකාර දෙකයි. අභ්‍යන්තර සැකිල්ල සකස් වෙලා තියෙන ආකාර. අස්තික මත්ස්‍යයන් ඉන්නවා. ආන්ද ලූලා, ඔය විදිහට සාලය හුරුල්ලා අපි කතා කරා. බලය එහෙම කතා කරා. ඊළඟ කාටලේජ මත්ස්‍යයන් මෝර මඩුවා. එයාලා සාමාන්‍යයෙන් මත්ස්‍ය ලෝකයේ ගත්තාම 10% විතර ඉන්නේ කාටලේජ මත්ස්‍යයන්. 90%ක් ඉන්නේ අස්තික මත්ස්‍යයන්. හරිද? රයිට්. අපි එයා ගැන සඳහනක් කරා. රයිට්. අපි ඊළඟට යමු අපේ ඊළඟ දියගොඩ දෙකේම වාසය කරන්න පුළුවන් තියෙන ඇම්පීබියා කියන සත්ව කාණ්ඩයට. ඇම්පීබියා. දල වශයෙන් අපි දන්නේ මේ ගෙම්බා. ගෙම්බා කිව්වහමනේ අපිට මතක් වෙන්නේ ගෙම්බා. හරිද පුතේ? සමේ කොරපොතු නැහැ. එහෙම හැම ගහන්න කොරපොතු නැහැ. හරි සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා පිහිටනවා. හරිද පුතේ? සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා තියෙනවා යාට. ඒ තියන්නේ හරිද? පංචාංගුලික ගාත්‍රා පිහිටනවා. හෘදේ කුටීර 3යි. හරි හෘදේ කුටීර 3යි. කර්ණිකා 2යි තනි කෝෂිකාවයි. හරිද? තාම ලියන්න කිව්වේ නෑ මම මේ දැන් අරයත් එක්ක ගලපගෙන යනවා පුතේ. මෙයා චලතාපී. මාළුවා වගේම චලතාපී. අන්න සමාන ලක්ෂණ තියෙනවා. මත්ස්‍යයාගේ හෘදේ කුටීර 2යි මෙයාගේ හෘදේ කුටීර 3යි. හරි ශ්වසනය මෙයාගේ පෙනහළු. මත්ස්‍ය මේ ගෙම්බන්ගේ පිහිටන්නේ නැත්නම් ඇම්පීබියාගේ පිහිටන්නේ පුතේ පෙනහළු යුගලක්. එතකොට හැබැයි මෙයාට අපි දන්නවා පෙනහළු තියන අයට ජලයේදී ශ්වසනය කරන්න බෑනේ. එතකොට එයාගේ තෙත සම මගින් ශ්වසනය කිරීමේ හැකියාව තියෙනවා පුතේ. එහෙම නැත්නම් මුඛේ වායු බුබුලක් කරයි යනවා යටට. මුඛේ මේ දෙපැත්තේ හිර කර ගන්න පුළුවන් වායු බුබුලක්. හරි. මෙයා රූපාන්තරණයක් සහිතයි. ඒ කියන්නේ මෙයාලා බිත්තර දාන්නේ පුතේ ජලය. ජලයෙන් එන ඉස්ගෙඩියයි ගෙම්බයි ස්වරූප දෙකක්. ආහාරත් දෙකක්. දැන් ඉස්ගෙඩියගේ තියෙන්නේ කරමල් ගෙම්බගේ කරමල් නැහැ. වෙනස් ස්වරූප වෙනස්. ඒ කියන්නේ එකම සත්වයා රූපය වෙනස් වෙන. එයාගේ ජීවන චක්‍රයේදී විවිධ අවස්ථාවල එයාගේ රූපය වෙනස් වෙනවා. හරිද? එයාගේ රූපය වෙනස් වෙනවා. අන්න අපි ඒ රූපය වෙනස් වෙන අයට අපි කියන රූපාන්තරණයක් සහිතයි. රයිට්. අපි යාගේ ලක්ෂණ ටික මෙහෙම ලියමු. රයිට්. සමෙහි කොරපොතු රහිත වේ. රහිත සමේ කොරපොතු රහිත වේ.
සමේ කොරපොතු රහිත වේ. ඊළඟට සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා පිහිටයි. 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 right දැන් අරගෙන බලන්න හෘදය කෙලි. හෘදය කෙලින් ලියන්න හෘදය කුටීර 3කි. හෘදය කුටීර 3කි. ඊළඟට චලතාපි. චලතාපි කෙලින් ලියන්න චලතාපි. අරයි කරමල් කෙලින් ලියන්න ශ්වසනය සඳහා පෙනහැලි. ශ්වසනය සඳහා පෙනහැලි. සම මගින් හෝ මුඛය මගින් පෙනහැලි. පෙනහැලි මගින් මුඛය මගින් සම මගින් තුනෙන්ම පුළුවන් යාට. ඊළඟට අතන අරයට ගැලපෙන්නේ රූපාන්තරණයක් සහිතයි. රූපාන්තරණයක් සහිතයි. අපිට එනවා ගෙම්බා මැඩියා සලමන්දරා නූට්ටා උදාහරණ නූට්ටා ගෙම්බා මැඩියා සලමන්දරා නූට්ටා. සාමාන්‍ය ගෙම්බා මැඩියා දැකලා තිබ්බට සලමන්දරා පොඩ්ඩක් අපි සිකනලයා වගේ. හරි හිකනලයා වගේ. කටුස්සඩ නූට්ටා කටුස්සඩ ටිකක් සමානයි. හරි කටුස්ස වගේ නිකන්. හරි දැන් අර සලමන්දරාගේ ගත්තාම සිනිදු සමක් තියෙන. මෙයාගේ එහෙම නැහැ. මේ සමෝඩින් ඔහොම තියෙන කටුපේලියක්. හරි right අපි යමු ඊළඟ සත්ව කාණ්ඩෙට. මම පැහැදිලි කරනවා පුතේ ඊළඟට රෙප්ටීලියා. රෙප්ටීලියා කියන්නේ දල වශයෙන් ගත්තාම භෞමික පරිසරයේ දැඩි උෂ්ණත්වයට දැඩි සීතලට ඔරොත්තු දෙන සත්තු జాතියක්. හරි එයාලගේ මේ සම ගත්තාම මේ අනෙක් සත්තුන්ගේ සමට වඩා එයාගේ සමේ තියුණු බව, රළු බව, ගොරෝසු බව, දැඩි බව වැඩි. අන්න එයත් ඒ නිසා මොන තාපීද? චලතාපී. එයත් හැදිලා තියෙන්නේ දේ උෂ්ණත්වය වෙනස් වෙන විදිහට. එයාගේ සම ඒ තරමට ඝනකම් නිසා සමෙන් තාපය එළියට යන්නේත් නැහැ, ඇතුළට එන්නේත් නැහැ. ඒ නිසා ඒ සත්තු ඒ විදිහට ආරක්ෂා වෙලා තියෙනවා. මෙයාලගේ කොරපොතු සහිතයි. right ලියමු අපි වියලි සම කොරපොතු සහිත වේ. වියලි සම කොරපොතු සහිත වේ. ඊළඟට අරයා වගේමයි පුතේ සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා ඇත. ඒ කෙලින්ම ලියා ගන්න. සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා ඇත. පංචාංගුලික ගාත්‍රා ඇත. සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා ඇත. පංචාංගුලික ගාත්‍රා ඇත. හෘදය කුටීර 3යි. අර වගේම කර්ණිකා 2යි තනි කෝෂිකාවයි. තනි කෝෂිකාව හැබැයි කෝෂිකාවේ චූටි ප්‍රශ්නයක් තියෙනවා. ලාවට බෙදලා තියෙන්නේ සම්පූර්ණයෙන් බෙදලා නැහැ. ඒ නිසා අපි කියන හෘදය කුටීර 3යි. හරි? චලතාපී. අර කෙලින් ලියාගන්න චලතාපී.
චලතාපි. සසනය පෙනහැලි. සසනය පෙනහැලි. සසනය පෙනහැලි. බිත්තර දාන අයත් ඉන්නවා, පැටව දාන අයත් ඉන්නවා. දැන් අපි ගත්තොත් මාළුවගෙත් එහෙමයි, බිත්තර දාන අයත් ඉන්නවා, පැටවුන් ලෙස බිහි කරන අයත් ඉන්නවා. හැබැයි ඇම්පීබියා බිත්තර දාන්නේ. ඒක එච්චරම නෑ ඔයාලගේ. රයිට්. උදාහරණ කිඹුලා, තිඹුරා, නයා, කිඹුලා, ඉබ්බා, කැස්බෑවා, රයිට්. ඊළඟට ආවේස්. ආවේස්. හරි. ආවේස් කාණ්ඩය. පක්ෂීන් ගැන අපි කතා කරන්නේ. පියාඹිය හැකි කුරුල්ලන් ගැන. රයිට්. මෙයාලගේ දේහය ගොඩක් සැහැල්ලුයි. ඇයිගේ දේහය ගොඩක් සැහැල්ලු වෙන්නේ පුතේ? මෙයාට හැකියාව තියෙන්න ඕනේ පියාඹගෙන යන්න පුළුවන් වෙන්න. මේ පියාඹගෙන යන්න පුළුවන් නම් මෙයාගේ දේහය බර නැති වෙන්න ඕන. ඒ නිසා මෙයාගේ දේහය ගොඩක් බර නැහැ. සැහැල්ලු ශරීරයක් පිහිටන්නේ. මෙයාගේ ගොඩක් වෙලාවට දේහේ පිහාටු වලින් ආවරණය වෙලා තියෙනවා. පිහාටු වලින්. පිහාටු ඉන්න සත්ත්ව කාණ්ඩය එච්චරයි. අය වෙන කාගේවත් පිහාටු නැහැ. පක්ෂීන්ගේ තමයි පිහාටු තියෙන්නේ. හරිද පුතේ? සංචරණය සඳහා මේ පංචාංගුලික ගාත්‍රා තියෙනවා. හැබැයි ඉදිරිපස ගාත්‍රා මේ පියාපත් බවට පත් වෙලා තියෙනවා. ඉදිරිපස. ඒ කියන්නේ අපේ සරලව ගත්තොත් අත් දෙක. එයාගේ අත් දෙක පිහාටු බවට පත් වෙලා තියෙන. පියාපත් බවට. ඇසිපිය සහිත ඇස් දරයි. එයාගේ ඇහැ මෙහෙම ඇහි පිල්ලම් ගහන්න පුළුවන්. ඇහි පිහාටු නැතුණා මේ ඇහැ වැහෙනවා. හරිද? ඇසිපිය සහිත ඇස් දරයි. මුකේ දත් නැහැ. හොටක් පිහිටන්නේ. හැබැයි එයාගේ ගන්න ආහාර රටාව අනුව තමයි එයාට හොටක් පිහිටන්නේ. එයා ගන්නෙ මොනවද කියන ආහාරය මත තමයි එයාට හොටක් තියෙන්නේ. එයා ගන්න ආහාර වර්ගය අනුව හොටක් පිහිටයි. හරිද? එතකොට එයාගේ ආහාර වර්ගය අනුව තමයි හොට පිහිටන්නේ. ඊළඟට පුතේ මේ වාතයේ ගමන් කරන්න. එයාටත් තියෙනවා අනාකූල හැඩයක්. අය කාටද අනාකූල හැඩයක් තියෙන්නේ? මට අමතකුණාක් දන්නේ නැහැ කියන්නේ මත්ස්‍යයින්ටත් තියෙනවා අනාකූල හැඩයක්. ඒ නිසා පීනලා යන්න පුළුවන්. මෙයාට උඩුගුවනේ ජලයේ මේ වාතයේ පියාඹගෙන යන්න පුළුවන්. මෙයාගේ අනාකූල හැඩයක් තියෙනවා. අර හෘදය කුටීර 4යි. අර දැන් අපි කතා කරපු රෙප්ටීලියා කාණ්ඩේ අපි කිව්වා එයාගේ අර්ධව බෙදුණු කෝෂිකා අසම්පූර්ණ ලෙස බෙදුණු කෝෂිකාවක් තියෙනවා. ඒක සම්පූර්ණයෙන් බෙදලා තියෙනවා. එන හෘදය කුටීර 4යි. අපි ගත්තොත් අපේ ශීරපයි සතුන්ගේ මැමේලියා වංශයයිගේ හෘදය කුටීර 4ක් තියෙනවා. හරිද? අචලතාපි. මෙයාට දේහ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයත් එක්ක වෙනස් කරගන්න බෑ. නියතව තියාගන්න තමයි හැදිලා තියෙන්නේ. හරි? සාමාන්‍යයෙන් බිත්තර දාන්නේ ශ්වසනය පෙනහලු. රයිට්? අපි ওই ටික දැන් නෝට් කරගෙන යමු. රයිට්? මෙහෙම ලියන්න. පිහාටු වලින් ආවරණය වූ සමක් ඇත. පිහාටු වලින් ආවරණය වූ සමක් ඇත. පිහාටු වලින් ආවරණය වූ සමක් ඇත. හරි? පිහාටු වලින් ආවරණය වූ සමක් ඇත. පිහාටු වලින් ආවරණය වූ සමක් ඇත. ඊළඟට සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා පිහිටයි. සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා පිහිටයි.
සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා පිහිටයි. ඊළඟට పూర్ව ගාත්‍රා පියාපත් බවට පත් වී ඇත. పూర్ව ගාත්‍රා පියාපත් බවට පත් වී ඇත. పూర్ව ගාත්‍රා පියාපත් බවට පත් වී ඇත. ඊළඟට ඇසිපිය සහිත ඇස් දරයි. ඇසිපිය සහිත ඇස් දරයි. ඇසිපිය සහිත ඇස් දරයි. ඊළඟට මුඛයේ දත් නොමැති අතර මුඛයේ දත් නොමැති අතර භෝජන රටාව අනුව සැකසූ හොටක් ඇත. භෝජන රටාව අනුව සැකසුණු හොටක් ඇත. භෝජන රටාව අනුව සැකසුණු හොටක් ඇත. ඊළඟ වාතයේ ගමන් කිරීමට අනාකූල හැඩයක් ඇත. වාතයේ ගමන් කිරීමට අනාකූල හැඩයක් ඇත. අනාකූල හැඩයක් ඇත. ඊළඟ හෘදය කුටීර 4යි අර කෙලින් හදාගන්න හෘදය කුටීර 4යි අචලතාපී අර තුන් දෙනාම චලතාපී පක්ෂීන් අචලතාපී අපිත් මැමේලියත් ඇවිල්ලා අචලතාපී හරිද මැමේලියත් ඇවිල්ලා අචලතාපී ශ්වසනය පෙනහළු මගින් එතකොට ජලක්ලෝම තිබ්බේ මාළුන්ට විතරයි අනිත් හැමෝටම පෙනහළු තිබ්බෑ හරි ගෙම්බට විතරක් සමහා මුඛයේ තිබ්බා ඊළඟට රෙප්ටීලියා කාණ්ඩය ගත්තාම මේ තිබ්බේ මේ පෙනහළු විතරයි හරි රයිට් උදාහරණ අපේ ජාතික පක්ෂියා වලි කුකුලා ඊට පස්සේ පියාඹන්න ඕන තරම් පක්ෂීන් තියෙනවා පියාඹන්න බැරි අපිට පියාඹිය නොහැකි පක්ෂීන් ඉන්නවා පැස්බරා පෙන්ගුයින් කිවි එමෝ කැසෝවෙරි පියාඹන්න බැරි අය කිවි හරි ඊළඟට කුඩාම පක්ෂියා ගුමන කුරුල්ලා විශාලතම පක්ෂියා පැස්බරා හරි විශාලම පක්ෂියා පැස්බරා රයිට් ඊළඟට මැමේලියා දැන් අපි අර සත්ත්වකාණ්ඩ 4 ගැන වැඩිපුර කතා කරපින්ද මෙයා ගැන දැන් සෑහෙන්න ටිකක් ඔළුවේ තියෙනවා රයිට් මැමේලියා කාණ්ඩය දැන් පක්ෂීන්ගේ ඇඟේ පිහාටු තියනවා වගේම අපේ ගත්තාම සමේ රෝම පිහිටනවා දැන් බල්ලන්ගේ එහෙම බූල් කියලා එහෙම කියන්නේ පූසගේ බූල් හරිද එහෙම පිහිටනවා එතකොට ඒ රෝම පිහිටනවා සම්පූර්ණ මේ දිත්ත සංසරණය හරිද දැන් අපි සරලව අපේ බාහිර කම්පෙති තියෙන්නේ අපිට විතරයි මේ විදිහට බාහිර කම්පෙති වවුලටත් තියෙනවා බාහිර කම්පෙති වවුලා පියාඹන පක්ෂියෙක් නෙමෙයි වවුලට පියාඹිය හැකි වුණාට එයාගේ පියාපත් තිබ්බට පියාපත් සම්පටලයකින් හැදලා තියෙන පිහාටු වලින් නෙමෙයි ඇඟ රෝම වලින් වැහිලා තියෙන්නේ පුතේ හැබැයි ප්‍රශ්නයක් තියෙනවා තල්මසාගේ රෝම තියනවාද කියන එක රයිට් ඩොල්ෆින්ගේ එම නෑ ඒතකොට අපි මේ පොදු ලක්ෂණ ගැන කතා කරන්නේ එක එක්කෙනාට ආවේනික ලක්ෂණ නේ පොදුවේ තියෙන ලක්ෂණ ටික තමයි අපි කතා කරන්නේ හරිද ඊට පස්සේ මේ සාමාන්‍යයෙන් ස්ත්‍රී සත්වයින්ට ගැහැණු සත්වයින්ට ස්තන ග්‍රන්ථි පිහිටනවා ඒ ස්තන ග්‍රන්ථි වලින් කිරි නිපදවීමේ හැකියාවක් තියෙන පැටවුන් බිහි කරාට පස්සේ පැටවුන් බිහි කරද්දී ඒ පැටවුන් කිරි බී වැඩෙන පැටවුන් ඒ නිසා තමයි
අපි ශීරපායින් කියලා සරලව හඳුන්වන්නේ. හරිද? රයිට්. පැටවුන් ලෙස බිහි කරන්නේ සාමාන්‍ය පැටව් දාන්නේ. තල්මසත් පැටියා දාන්නේ මවගෙන් කිරි තමයි බොන්නේ. හැබැයි මවගේ ස්තන ග්‍රන්ථිය අපිට පේන්නේ නැතුණා ස්තන ග්‍රන්ථියේ කුහරයක් තියෙන. ඒ කුහරේ කිරි කැට විදින්නේ. ඒවා ජලයේ දිය වෙන ප්‍රමාණය අඩුයි. අධික මේද සාන්ද්‍රණයක් සහිතයි. හරිද? රයිට්. හෘදේ කුටීර 4යි අචලතාපී පැටවුන් ලෙස අපිට පෙනහළු පිහිටන්නේ. රයිට්. අපි ගමු සමෙහි රෝම ඇත. අරවයි කොරපොතු තියනවා කියලා ලිව්වා වගේ සමෙහි රෝම ඇත. සාමාන්‍ය පිරිමි සතුන්ගේ දේහයේ බාහිරව වෘෂණ පිහිටයි. දේහයේ බාහිරව වෘෂණ පිහිටයි. ඊළඟට පුතේ බාහිර කම්පෙති සහිතයි. ඊළඟට අභ්‍යන්තර සංසේචනයක් සිදුවේ. ඒ කියන්නේ මේ යුක්තාණුව හැදෙන්නේ දේහ අභ්‍යන්තරේ. අපි දන්නවා පැලෝපිය නාලය නේද පුතේ? රයිට්. අපේ සංසේචනය අභ්‍යන්තරව සිදුවේ. සංසේචනය අභ්‍යන්තරව සිදුවේ. රයිට්. ඊළඟට ස්තන ග්‍රන්ථි. ස්වේද ග්‍රන්ථි. ස්තන ස්තන ග්‍රන්ථි. ඊට පස්සේ ගත්තාම ස්වේද ග්‍රන්ථි. ඊට පස්සේ ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි. ඕවා පිහිටනවා. ස්තන ග්‍රන්ථි, ස්වේද ග්‍රන්ථි, ස්නේහ ශ්‍රාවීය ග්‍රන්ථි පිහිටයි. ඊළඟට අර කෙලින් හෘදේ කුටීර 4කි. හෘදේ කුටීර 4කි. අචලතාපී. අචලතාපී. සසනය පෙනහළු. සසනය පෙනහළු. පැටවුන් බිහි කරයි. පැටවුන් බිහි කරයි. රයිට්. උදාහරණ වවුලා, ඩොල්ෆින්, තල්මසා, මිනිසා, චිම්පන්සියා, වඳුරා ඔය කියන අය. right. right. එතකොට අපි එයාලා ගැන කතා කරා. ඔහොම චුට්ටක් ඕම් ඉන්න. අපි ඊළඟට ඊළඟ කොටස ගැන කතා කරනවා.